ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු සහ දේශපාලනඥයෙකු වන සුසිල් කින්දෙල්පිටියගෙන් අත්අඩංගුවට පත්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක්. මීට අවුරුදු 15කට පෙර 2010 අප්‍රේල් 2 වනදා මහමැතිවරණ සමයේ මාගේ වාහනයට ආයුධයක් දමා හිතවත් සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන දින 70ක් බන්ධනාගාරගත කිරීමේ සම්පූර්ණ කුමන්ත්‍රණයේ මහමලකරුවා මොහුය. වසර 10ක බොරු නඩුවකට පටලවා ගෙවී ගිය වසර 15ක කාලයක් අපගේ පෞද්ගලික වෘත්තීය සහ දේශපාලන ජීවිතය යයි ගොඩගත නොහැකි තරම් ආපස්සට ඇද දෙමු අද මෙයා මොහුය. වසර 10ක් රටේ නමගිය නීති සමාගමකට ගෙවූ මුදල කොපමණදැයි ඔබ විශ්වාස නොකරනු ඇත. එදාද අපි අධිකරණය පිළිබඳව විශ්වාසය තැබුවෙමු. මොහු සතුව ආයුධ ගබඩාවක් ඇතැයි පොලිස් නිලධාරියෙකු එදා මිරිහාන පොලිසියේදී මා සමග කීවේය. මගේ වාහනයට දැමූ පිස්තෝලයට වඩා බරපතල ආයුධයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට ඔහු සැලසුම් කළද අපගේ වාසනාවට එය කර නොහැකි විය. පසුව මාහට දැනගන්න ලැබුණේ මා LTT සංවිධානය සමග සබඳතා ඇත්තකු බව අධිකරණය හමුවේ ප්‍රකාශ කරවීමට මොහු විශාල උත්සාහයක් දැරූ බවයි. එදා පොලිසිය භාරයට ගත් එවකට මා සේවය කළ ආයතනට අයත් වාහනයද ගංජා මද්‍රව්‍ය දමා මා මද්‍රව්‍යවලට සම්බන්ධ බවට ඔප්පු කිරීමටද ඔහු උත්සාහ දැරීය. මොහු පැරාමිලිටරි කණ්ඩායමක් මෙහෙවන බව අප කීවේ අද ඊයේ නොවේ. නීතිය හැදෑරූමා විශ්වාස කළේ අධිකරණය පමණි. මා සැමදා පැවසුවේ ස්වභාව ධර්මය ඔවුන්ට දඩුවම් කරනු ඇති බවයි. එදා මේ කුමන්ත්‍රණයට හවුල්ලු උල්පන්දම් දුන් රාජපක්ෂ ත්‍රස්තකල්ලිය ඉදිරිපට තිදෙනෙකුගේ ඉරණම අද මට පෙනී තිබේ. අමුතුවෙන් කිව යුතු නැත. දුමින්ද සිල්වා, මර්වින් සිල්වා දේශබන්දු තෙන්නකෝන් බන්ධනාගාර තුනක මුණට මුණ බලාගෙන එළියට ඒමට තුන්කොන් සටනක යෙදී සිටී. සියලු චෝදනාවලින් අධිකරණයෙන් නිදහස් වූ දිනේ මා ජනමාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය මේ සමග අමුණා ඇත. දේශබන්දු තෙන්නකෝන් යන නම කලින් කොනින් පමණක් අසා තිබූ විදේශගතව සිටින මාගේ පුංචි පුතා අද උදෑසන මගේ දුරකථනයට කෙටි පණිවුඩයක් එවා තිබුණි. මා මේ සටහන ලියනට පෙළඹවූයේ ඒ කෙටි පණිවුඩයයි. Bro got his karma after 15 years. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මා කළ යුතු ප්‍රකාශය ඊයේ අධිකරණයේදී කළේය. මොහුට දිට්ඨ දම වේදනීය කර්මය පළදීලා තියෙන්නේ. සිරිකොතේ බංකුවේ නිදාගත් මිනිහෙක් පොලිස්පති කරලා එක්සත් ජාතික පක්ෂයේ නායකයින් කරපු හානියක්. සුසිල් කින්දෙල්පිටිය. දේශබන්දු තෙන්නකෝන්ගේ නීතිඥ බිරිඳ හා පුතා දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් ඒගොල්ලන්ටත් මේක යවන්න. මොහු කළ අපරාධ ගැන දන්නේ මාධ්‍යවේදීන් වූ අප පමණයි. මෙවැනි තුනතුරු ඉදිරියටත් බලන්න සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.